මේ තමයි අපේ ජීවිත චක්‍ර රටාව. හරිද? මේ තියෙන්නේ 1 2 3 4 5 6යි. මේ බෝල 6ක් තියෙනවා. මේ බෝල 6න් කියවෙන්නේ මෙතන තමයි අපේ උපත තියෙන්නේ. ඒ උපතේ ඉඳලා මේ ජීවිතේ අපි මෙහෙම ගමන් කරනකොට මේ ජීවන රටාව මෙහෙම ගමන් කරගෙන මෙන්න මෙතන තමයි මරණය. හරිද? එතකොට මේ ජීවිත කාලය ඇතුළත අපිට තියෙනවා බලාපොරොත්තු අත්දැකීම් එක දේවල් තියෙනවා. මේ තියන්නේ මේ තියෙන අපිට තියෙන සිතිවිලි. හරිද? මේ තියෙන සිතිවිලි. මේ ජීවන චක්‍ර රටාව ඇතුළත අපිට තියෙනවා සිතිවිලි ආදරය, මුදල්, තණ්හාව, බලය. දැන් මෙතන මේ කොටසයි කියලා තියෙන්නේ. හරිද? තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා. අපි නිකන් ඔයගොල්ලෝ හිතලා බලන්න. අපි ජීවත් වෙනකොට අපේ තියෙන දේවල්. ඒ සිතිවිලි හැම එකම සිතිවිලි. බැඳීම් ඒ ඔක්කොම සිතිවිලි. හරිද? මේ සිතිවිලිත් එක්ක අපි ජීවත් වෙද්දී මරණ මොහොතේදීත් මේ සිතිවිලිත් එක්කම මරුණොත් එහෙම අපේ රූපකාය ඊළඟ ආත්මෙට යන්නේ නැහැ. හරිද? දැන් තියෙන රූපේ ඊළඟ ආත්මේ අපි ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රූපෙම ඊළඟ ආත්මේ ඉපදෙන්නේ නැහැ. ඒව කලාතුරකින් තමයි වෙනවනම් වෙන්නේ. එතකොට මේ යන්නේ මොකද්ද මේ පැත්තට? මේ පැත්තට යන්නේ සිතිවිල්ලක් පමණයි. ඔයගොල්ලෝ මැරෙන මොහොතේ ඇති වෙන සිතිවිල්ල හේතු පාඩක් කොටගෙන තමයි ඊළඟ ආත්මේ ඔයා ඉපදෙන්නේ. එතකොට ඔයා මේ ආත්මෙදී මොකක් හරි එක දෙයක් ඔයා අත්තරිනවා. හරිද? එක දැන් ඔයා මිනිසෙක් විදියට ඔයා සමහරක් වෙලාවට ජීවිතේ තේරුම් අරගෙන මොකක් හරි එකක් අත්තරනවා. මෙතන අත්තරිනවා දාලා තියෙන්නේ මොකද්ද? මම ඒක හරියට තේරුම් මම මද්ද්‍රව්‍යනේ. මෙතන මද්ද්‍රව්‍ය තියෙනවා. මද්ද්‍රව්‍ය කියන එක මේකෙදි ඔයා අත්තරිනවා. හරිද? ඒක ඔයා කාලයක් යූස් කරා ගියමුකෝ. යූස් කර ඉඳලා ඊළඟට ඔයා මද්ද්‍රව්‍ය අත්තරිනවා මේ ආත්මෙදි. සදාකල් අත්තරිනවා. ඒ අත්තරලා ඒ සිතිවිල්ලත් එක්ක තමයි මේ හැදෙන්නේ. ඔයා ඊළඟ ආත්මෙට උපදිනවා සිතිවිල්ල. දැන් අනිත් ඒවා තියෙනවා වගේ. ආදරය, මුදල්, ධනය, බලය, ඒ සත්තුන්ට ආදරය කරන එක. ඒතකොට ඔක්කොම දිනවා. ඔයා මේ ආත්මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක සසර පුරුද්දක් විදිහට මේ ආත්මෙට ගේනවා. හරිද? මේ ආත්මේ අත්‍යරපු පුරුද්ද ඔයා මේ ආත්මෙට කියනවා. ඔයා මේ ආත්මේ මද්ද්‍රව්‍ය පානය කරන්නේ නැහැ. ඊට පස්සේ මේ ආත්මෙදිත් ඔයා සමහරක් වෙලාවට කෙනෙක් හොඳ කෙනෙක්ව හම්බ වෙලා වාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් හම්බ වෙලා ඔයා මේ ආත්මේ යම් කිසි සිතිවිලි ප්‍රමාණයක්, බැඳීම් ප්‍රමාණයක් නැති අඩු කරගන්නවා. කියන්නේ ජීවිතෙන් අයින් කරගන්නවා. ඉතින් ඒක මෙතනට ඒකත් එක්ක තමයි ඔයා මියදෙන්නේ. මේ ජීවන රටාව යනකොට ඔයා මේ හරි වගේ යනකොට ඔයා අත්තරිය කියමුකෝ ඒවා. ඊට පස්සේ ඔයා ඒ සිතිවිල්ල තමයි මේ පැත්තට එන්නේ. මෙතනට යනවා ඒ ජීවිතේ ඔයා අත්හැරපු සිතිවිල්ලත් එක්ක. හරිද? ඔයා ඒ සිතිවිල්ල තියෙනකන් තව ආත්මයක උපදිනවා. ඊළඟට ඔයාගේ තියෙන මේ ආත්මේ තියෙන ආදරය, තණ්හාව, කෑදරකම, අරවම ඔක්කොම තියෙනවා. මේ ආත්මය සත්තුන්ට ආදරය කරන එක නෑ. මේ ආත්මය අත්තරිනවා. හරිද? ඒ වගේ මොකක් හරි දෙයක් අත්හැරෙනවා. අපි කියමු තණ්හාව, සල්ලි, බලය, ලෝභකම, ඕවා සෙක්ස්, ඕවනේ තියෙන ජීවිතේ. ඒවා අත්හැරෙනවා. එතකොට ඔයා මේ ආත්මෙදී අතහැරපු එක ඒක සසර පුරුද්දක් විදිහට මේ ආත්මෙට ගේන්නේ නැහැ. නිතර මතක තියාගන්න ඕගොල්ලෝ මේ රූපකාය වාගේ ඉපදෙන්නේ නැහැ ආයේ. හරිද? මේ සිතිවිල්ල තමයි යන්නේ. මේ සසරෙන් සසරට වාගේ සිතිවිල්ල තමයි. දැන් මේ ආත්මේ අපි කියමු ශාරුක් ખાන් කියලා. හරිද? මේ ආත්මේ ශාරුක් ખાන් කියමුකෝ. මේ ආත්මව ශාරුක් ખાන් විදිහට ඉපදෙන්නේ නැහැ. ඒ රූපේ ඉපදෙන්නේ නැහැ. අන්නේ උදම උදාහරණයක. හරිද? මෙයා මේ රූපේ ශාරුක් ખાන්. මේකෙදි ඔයා ශාරුක් ખાන්ගේ රූපේ විදිහට නෙමෙයි උපදින්නේ. මේක උපදිනවා සමහරක් කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ. හරිද? දැන් තේරෙනවනේ. එතකොට යන්නේ සිතිවිල්ල පමණයි. රූපයක් එතනට යන්නේ නැහැ. රූපය යන්නේ වාගේ සිතිවිල්ල පමණ යන්නේ. ඒකනේ සමහරක් වෙලාවට මේ ගියාත්මේ කරපු දේවල් මතකත් නැත්තේ. ඉතින් ওই විදිහට ඔයා මේ ආත්මෙදී ඔයා තව අර වගේ පුරුදු කීපයක් අත්තරිනවා. ඒ අත්තරිනකොට ඔයාගේ මේ සිතිවිලි තියෙනවා. සිතිවිල්ල තියෙනකන් ඔයා මේ ආත්මෙට යනවා. ඔයා මැරෙන මොහොතේ ඔයා හිතේ තියෙනවනේ සිතිවිලි, තණ්හාව, ආදරය, ඒක දරුවන්ට ආදරය කෙරුවොත් එහෙම මැරෙන මොහොතේ දරුවන්ට ආදරය හේතුනොත් ඒ සිතිවිල්ලත් එක්ක තමයි ආයි වගේ මනස ඊළඟ ආත්මෙට ගමන් කරන්නේ. හරිද? මේක පුරුප්පත්තිය කියන එකත් මේකට අදාළ වෙනවා. නමුත් මේ පුරුප්පත්තිය කියන්නේ සමහරක් අය හිතනවා රූපේ උපදිනවා කියලා. හරිද? මෙතනදී කියන්නේ රූපේ නෙමෙයි. අපේ රූපයක් උපදින්නේ නැහැ. හරිද? මේ උපදින්නේ සිතිවිල්ල පමණයි. මයින්ඩ් එක පමණයි යන්නේ. හරිද? රූපේ යන්නේ නැහැ.
මොකද එන ඊළඟ ආත්මෙටත් ඒ රූපෙම උපදින්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. වාගේ මනස විතරයි ගමන් කරන්නේ තව ආත්මෙ. මොකද වාගේ මනස ගමන් කරන්නේ මේ වගේ සිතිවිලි තණ්හාව, බලාපොරොත්තු, වෛරය, ක්‍රෝධය ඒව තියාගෙන මියදුනම තමයි. මෙතනදී බව මැරෙනවා. ඒ මැරෙන මොහොතේ මෙන්න මේ ඔළුවේ තියෙන සිතිවිලි ටික. ඔන්න ඒ ටික අරගෙන මේ ආත්මෙටත් එනවා. මේ ආත්මෙත් ඔය යම් කිසි කොටසක් අතාරිනවා. හරිද? මේ ආත්මෙ යම් කිසි කොටසක් අතාරිනවා. සිතිවිලි ප්‍රමාණයක් අතාරිනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වගේ ජීවිතේ වෙනස් කරගන්න. ඒ දෙයද මේකේ තියෙන්නේ අන්තිමට ඉතුරු වෙන්නේ මේ ආදරයයි සෙක්ස් කියන එකයි විතරයි. හරිද? ඔයාගේ සිතිවිලි දෙයකට ඉතින් අනිත් ඔක්කොම අත්හැරලා තියෙන්නේ. ඒත් තියෙනවනේ දෙකක්. එතකොටත් ආයෙව මේ ආත්මෙලත් ඉපදිනවා. හරිද? මේ ආත්මෙ දුනෝ වගේ මේ ආත්මෙ සියලු දේවල් අත්හැරලා දිනවා. වගේ ආදරය කියන විතර සිතිවිල්ල පමණක් තියෙනවා. හරිද? ඒක තියෙන නිසා ආයෙ ඒවා මිය දෙනකොට ඒ සිතිවිල්ල පමණක් ඔයා ඊළඟ ආත්මෙට අරන් යනවා. ඒ ආත්මෙදී ඔයා සියලු දේ අතාරිනවා. හරිද? සියල්ල අතාරිනවා. ඒ කියන්නේ හැම බැඳීමක්ම හැම ලෞකික සැප සම්පතක්ම අතාරිනවා. එතකොට මෙතන සිතිවිලි තියනවද? මෙතන කිසි දෙයක් නැහැ. මෙතන empty. මෙතනින් යනවා ඊළඟ අරන් යන්න එකක් තියනවද මේ පැත්තට? ඔන්න සිතිවිල්ලක් තියනවද අරන් යන්න? මේට අරන් යන්න සිතිවිල්ලක් නැහැ. එතකොට මෙතනට අපි කියන්නේ මොකද්ද? මෙතනට වා කියන්නේ එතකොට මේ කිදුවා නිවන අවබෝධ කරගන්නවා. හරිද? නිර්වාණය කියන එක අවබෝධ කරගන්නවා. එතකොට ඔයාගේ මනස තව පාත්මයකට යන්නේ නැහැ. හරිද? එතකොට මෙතනින් වා නතර වෙනවා. එතකොට අපි නිවන අවබෝධ කරගන්න අපි මොනවද කරන්න ඕනේ? මෙන්න මේ කොටස් වලින් අපේ මනස ඈත් කරගන්න ඕනේ, අයින් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කරෙත් අන්න ඒක තමයි. හරි සියලු බැඳීම් ලෞකික සියලු සැප සම්පත් ආසාවල් ක්‍රෝධය වෛරය සෙක්ස් ලස්සන ඕවනේ අපේ හිතේ තියෙන්නේ. ඕවා අපේ ඔළුවේ තියෙනකන් අපි මැරෙන මොහොතේදීත් අපි අනේ මගේ ඉඩම අනේ මගේ වයිෆ් අනේ මගේ දරුවෝ කියාගෙන හිතාගෙන මැරුණු ගමන් ඔයාගේ සිතිවිල්ල තමයි මනසේ ඔයාගේ මනස තමයි ඊළඟ ආත්මෙට ගමන් ඊළඟ ආත්මෙ තව කෙනෙක්ගේ ඇඟකට තමයි ඔයාගේ මනස ගමන් කරන්නේ. එතකොට ඇඟේ තියෙන ලේ ධාතුත් එක්ක ඔයාගේ මනස පෝෂණය වෙනවා මොලේ. ඒ මොලේ පෝෂණය වුණාන් පස්සේ තමයි ඔය යම් කිසි කාලයකදී පරිණත වෙන්න ඔයා මනසෙන් සියලු දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්නේ තේරුම් ගන්න උත්සාහ කරන කාලය වෙනකොට ඔයාගේ මනස පරිණත වෙනවා. ඒ පරිණත වෙනකොට තමයි ඔයාට මේ වගේ යම් එක සිතිවිලි ආසාවල් ඒවා උපදින්නේ සිතේ. ඒ ඔයාගේ සිතේ උපදින සිතිවිල්ල හැමදාම ඒකාකාරී විදිහට තියාගෙන මියදෙනකොට තමයි ඊළඟ ආත්මෙට ඒ සිතිවිල්ල ගමන් කරන්නේ. ඉතින් ඒ විදිහට ගමන් කරලා ඔයා සිතිවිලි ඔයාගේ හිතේ තියෙන සියලුම මනස එම්ටි කරගත්ත දවසට ඔයාට පුළුවන් නිවන කියන එක අවබෝධ කරගන්න. එතකොට මෙතනින් යාට ඔයාගේ මනස තව ශරීර කූඩුවක ඉපදෙන්නේ නැහැ. ශරීර කූඩුවට ඇතුළත් වෙන්නේ නැහැ. අන්න එතනදී තමයි ඔයා නිවන කියන දේ අවබෝධ කරගන්නේ. හරිද? ඔන්න තේරෙනවද? මම මේ සරල විදිහට තමයි මේක කියලා දුන්නේ. මේක තමයි සාමාන්‍ය මම ගොඩාක් වෙලාවට කල්පනා කරලා තේරුම් අරගෙන බුදු දාම අනුගමනය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරලා තේරුම් අරගෙන තේරුම් ගත්තුලි. සමහරක් වෙලාවට මෙතන සමහරක් වෙලාවට වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මම නිවන කියන දේ මම තේරුම් ගත්තු ක්‍රමය මෙන්න මේක තමයි. හරිද? මොකද බුදුරජාණන් වහන්සේත් හැමදේම උදාහරණයකින් තමයි පෙන්වන්නේ. ඉතින් මමත් මේ වගේ සුළු උදාහරණයක් සරල උදාහරණයක් අරගෙන ඕගොල්ලන්ට පෙන්වන්න මේකට අභිධර්මය අරවමව කිසි දෙයක් ඕනේ නැහැ. මේක අපිට කරගන්න තියෙන එකම දේ නිවන අවබෝධ කරගන්න. ඒ නිවන අවබෝධ කරගන්න එක කරන්න තියෙන්නේ මේ වගේ තියෙන සිතිවිලි සියල්ල හිතෙන් අයින් කරගන්න. අන්න ඒකට තමයි ඕගොල්ලන්ට අභිධර්මය කියන දේ මේක ඕන වෙන්නේ. නමුත් ඒක ගොඩාක් වෙලාවට කොච්චර ඔයා අභිධර්මය මේව කරත් අභිධර්මය කියන දේ ඉගෙන ගත්තා සමහරක් අවස්ථාවලදී මේ වගේ සිතිවිල්ලක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ සාරාංශක කල්ප ලක්ෂයක් ඉපදුනා නම් නිවන අවබෝධ කරගන්න අපිට කොච්චර කාලයක් අපිට කොච්චර අභිධර්මය අවබෝධ කරගත්තත් කොච්චර අභිධර්මය පාඩම් කරත් අපි මේ සිතිවිලි කියන දේ අයින් කරගන්නවා කියලා අපි කොච්චර හිතාගත්තත් ඕගොල්ලෝ නිකන් හිතන්න බුදුරජාණන් වහන්සේට එච්චර කාලයක් ගියා නම් අපිට කොච්චර කාලයක් යයිද කියලා. ඉතින් අපි අර සසරේ උපදිනවා කියන්නේ ඕක තමයි මෙරි උපදිනවා කියන්නේ අපේ ඉතින් මේ හැමදේම අපි ඉතින් අයින් කරගන්නකම් අපි මෙරි උපදිනවා.
ඒක අයින් කරගත්තු දවසට තමයි අපිට මෙන්න මේ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන්. අපි නිවන් දොරටුවට යනවා කියලා කියන්නේ අන්න මේ දොරටුව තමයි. මේ දොරටුවට ළඟා වෙන්න අපි මේ සියලු දේ අතාරින්න ඕනි. ඒක තමයි බුදුහාමුදුරුවෝ අර කියන්නේ බැඳීම් වලින් ඈත් වෙන්න, ලෞකික සම්පත් වලින් ඈත් වෙන්න සියලු දේ අත්තරින්න කියන එක කියන්නේ මෙන්න මෙතනදී තමයි. නැත්තම් අත්තරින්න කොහම මේ ගෙවල් දොරවල් දාලා මේ යන්න ළඟ තියෙන දේ අනුන්ට දෙන්න ඒක නෙමෙයි. අත්තරින්න කියලා කියන්නේ මෙන්න මේවා තමයි. හරිද? ආසාවල්, බලාපොරොත්තු, සෙක්ස්, එතකොට තණ්හාව, බලය, සල්ලි ඔන්න ඕවා තමයි අත්තරින්න කියන්නේ. ඉතින් ඒ අත්තරිනකොට මෙන්න මේ සිතිවිල්ල තමයි අපි අත්තරිනු. නැත්තම් අපේ ළඟ තියෙන සල්ලි අත්තරියොත් අපි කන්න බොන්න විදියක් නැහැ නේ. හරිද? ඒක නිසා අර ඒවට තියෙන තණ්හාව, ආසාව තමයි අත්තරින්න කියලා කියන්නේ. ඉතින් ඒකෙදී අපිට කරන්න තියෙන සරලම දේ තමයි මිනිස් වාසයකින් තොරව සාමාන්‍ය මිනිස් මේ කියන්නේ රූප, ගන්ධ, ශබ්ද ඒවා ඇස නොගැටෙන මානයේ සිට අපි භාවනා කටයුතු වල නිරත වෙනවා නම් බොහෝ දුරට අපිට කෙටි කාලයක් ඇතුළත මේ තැනට හරි එන්න පුළුවන්. හරි මෙන්න මේ තැනට හරි එන්න පුළුවන්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ වුණත් අර රූපය, ශබ්ද ඒවා වලින් ඈත් වෙලා වනගත වෙලා බොහෝ දුරට භාවනා කටයුතු සිද්ධ කරේ අර වගේ දේවල් අපේ ඇස ගැටෙන්න, කනට ඇහෙන්න, ඇස් දෙකට පේන්න අපේ මේ මෙන්න මේ සිතිවිලි වලට බාධාවක් වෙනවා. ඒ සිතිවිලි ඉතින් අයින් කරගන්න. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙන්න මේ තැන හොයාගන්න තමයි උන්වහන්සේ දීර්ඝ කාලයක් සටන් කරේ තමන් එක්කම. ඉතින් ඒක ඒ සටන් කරලා තමයි මෙන්න මේක හොයාගත්තේ. ඒක හොයාගෙන මේ වගේ සරල විදිහට තමයි උන්වහන්සේ කියලා දුන්නේ. දැන් ඉන්න මන් දන්නේ ආමුදුරුවරු කොහොම උගන්වනවද කියලා මේ මිනිසුන්ට මේ සුළු දේ තමයි අපි ඉගෙන ගන්න ඕන දේ. මොනවාද ඉගෙන ගන්න අපිට නිවන ලබා ගන්න ඕන නම් අපිට ඉක්මනට ඒක කරගන්න පුළුවන්. ඔයාට ඉක්මනට මේවා ඉතින් අයින් කරගන්න පුළුවන් නම්. ඊටමත් කෙටි ආත්ම ගානකින් කෙටි ආත්ම ගානකින් අපිට මෙන්න මේ තැනට එන්න පුළුවන්. ඒ එන්න පුළුවන් වෙන්නේ ඔයාට මේවා ඉක්මනින් තමන්ගේ ඉතින් සහසුද්දෙම කියන්නේ සදාටම අයින් කරනවා නම් තමයි. ඉතින් ඒක ලේසි නෑ. ඒකට තමයි භාවනා ක්‍රම තියෙන්නේ. භාවනා කරන්න ඕනේ. අපි අපේ මනස තැම්පත් කරගන්න ඕනේ. අපි මනස හීලය කරගන්න ඕනේ. අපිට අර බුදුරජාණන් වහන්සේ මාර පරාජය කියලා කිව්වේ. ඒ මාර පරාජයේදී තණ්හා රති රගා කියන අය පරාජය කරා කියලා කියන්නේ මෙන්න මේ වගේ ආදරය, සෙක්ස්, එතකොට ඔය වගේ ධනය, බලය ඉන්නේවා අත්තරියා කියන එක තමයි. ඒව වලටවත් සැලෙන්නේ කොච්චර දේවල් ඇස ගැටුණත් අවසානයේදී කොච්චර දේවල් කනට ඇහුණත්, ඇසට දැනුණත්, ශරීර ස්පර්ශ වුණත් උන්වහන්සේ තමන්ගේ අදිෂ්ඨානය වෙනස් කරගත්තේ නැහැ. ඒක තමයි මේ සියලු දේවල් මොන දේ ළඟට ආවත් මම මේවා අයින් කරගන්නවා කියන එක තමයි උන්වහන්සේ මම මෙතනින් මැරලා වැටුණොත් මම බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියන එක දැඩි පරමාර්ථයෙන් උන්වහන්සේ ඉඳගත්තේ බොමුල. අන්න මේ තියෙන සියලු සිටිවිලි සිතින් අයින් කරගන්නවා කියන එක තමයි. එතකොට අපේ මේ නිවන කියන දේ අවබෝධ කරගන්න පුළුවන් මේ සිටිවිලි වලින් ඔයා අයින් වුණොත් තමයි. එතකොට ඔයාට නැවත උපතක් නැහැ. නිකන් හරි මේ මොහොතේදී ආදාමයේ අන්තිම මොහොතේදී මොකක් හරි හිතේ තියාගෙන ඔයා ඒ ඉතින් අයින් කරගන්න නැතුව මේ ආත්ම ගමන් කරනකොට මේක හිතේ තියාගෙන නිකන් හරි මැරුණොත් එහෙම මේක තව ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ. තේරෙනවද දැන් ඔයගොල්ලන්ට කිව්වේ ඒක? ඒක නිසා නිවන අවබෝධ කරගන්න තියෙන කෙටිම මාර්ගය තමයි සියලු දේ අතාරින්න. මේ සියලු දේ අතාරින්න. ඒ අතාරපු දවසට ඔයාට පුළුවන් මෙන්න මේ දොරටුවට ඉක්මනින්ම ලං වෙන්න. හරි එන බොහොම ස්තුතියි.